පිළිගන්නවා වැඩලෝක YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම ඔයාලා තාම අපි subscribe කරලා නැත්නම් යට තියෙන රතු පාට බටන් එක ක්ලික් කරලා bell icon එක ඕල් දාලා තියාගන්න. අද මම review කරන්න යන්නේ Umidigi සමාගම විසින් 2025 වසර සඳහා අලුතෙන් හඳුන්වා දුන් Umidigi G9X කියන ෆෝන් එක review කරන්න. හරි අපි එහෙනම් බොක්ස් එකේ මොනවද සඳහන් කරලා තියෙන්නේ කියලා බලමු. 6.75ක ඩිස්ප්ලේ සයිස් එකක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. තව 90 Hz refresh rate එකක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. තව massive battery එකක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. 8GB virtual RAM එකක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. තව ROM එක මේකේ 64GB 128GB විදියට තියෙනවා. මම අද ගෑනලා තියෙන්නේ 64GB. මේකේ තව AI ultra clear dual කැමරාවක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේකේ powerful Okata Core කියන processor එක තමයි වැඩ කරන්නේ. මේකේ තව අපිට security features විදිහට fingerprint 10 face unlock එක හම්බෙලා තියෙනවා කියලා මේකේ සඳහන් කරලා තියෙනවා. අපි box එක open කරලා බලමු. box එක open කරද්දිම back cover එකක් එක්ක තමයි මේ phone එක ඉන්නේ. ෆෝන් එක අපි දැන්ට පැත්තකින් තියාගමු. පේපර් වර්ක්ස් ටික හම්බෙනවා. දැන් ගොඩක් වෙළඳපොළට එන ෆෝන් වල අපිට පවර් ඇඩැප්ටර් එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. හැබැයි මේ රේන්ජ් එකේ ෆෝන් එකක පවර් ඇඩැප්ටර් එකක් එනවා කියන්නේ හොඳ කාරණාවක්. තව මේකේ අපිට USB to C data cable එකක් හම්බෙනවා. තව SIM removal tool එකක් හම්බෙනවා. මේ ටික තමයි මේකේ අපිට බලා ගන්න පුළුවන්. අපි බොක්ස් එක පැත්තකින් තියාගමු. අපි ෆෝන් එක අරන් බලමු. ෆෝන් එකේ කැමරා දෙකක් එනවා. මේක ring light එකක් විදියට තමයි මේක වැඩ කරන්නේ. තව මේකේ back එක හදලා තියෙන්නේ. අපි back cover එක ගලවලා බලමු. මේකේ බෑක් එක හදලා තියෙන්නේ ප්ලාස්ටික් වලින්. හොඳ ලුක් එකක් තියෙනවා ෆෝන් එකේ. අපි ෆෝන් එක ඔන් කරගෙන බලමු. අපි ඕපන් කරගමු. ඕපන් කරගත්තාම මෙහෙම තමයි අපිට බලා ගන්න පුළුවන්. මේකේ අපිට ස්ටේටස් බාර් එක ඕපන් කරගන්න ඕන නම් දකුණු පැත්තේ උඩින් පල්ලෙහාට අදින්න ඕනේ. මෙතන data on කරගන්න ෆන්ක්ෂන් ඔක්කොම තියෙනවා. brightness level එක වැඩි අඩු කරගන්න. මෙතන sound එක අඩු වැඩි කරගන්න තියෙනවා. වම් පැත්තෙන් පල්ලෙහාට ඇද්දාම අපිට notification ටික බලා ගන්න පුළුවන් අපේ. තව මේකේ Android version එක විදියට වැඩ කරන්නේ Android 14. මේකේ RAM එක විදිහට inbuilt වෙන්නේ 4GB RAM එකක්. අපිට තව 4GB RAM එකක් add කරලා 8GB දක්වා වැඩි කරගන්න පුළුවන්. තව මේකේ 13 megapixel rear cam එකක් තමයි හම්බෙන්නේ. අපිට front cam එක නම් හම්බෙන්නේ 5 megapixel වගේ කැමරාවක්. මේකේ battery capacity එක milliampere 5000ක් අපිට හම්බෙනවා. මේකේ SIM දෙකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. SIM දෙකක් අපි පාවිච්චි කරනවා නම් chip එකක් දාන්න බෑ. chip එකක් දානවා නම් SIM එකක් තමයි පාවිච්චි කරන්න පුළුවන්. ඔය ටික තමයි ඉතින් මේ ෆෝන් එකේ විස්තර කරන්න තියෙන්නේ. මම දැන්ට දවස් දෙකක් විතර මේක පාවිච්චි කරා. හොඳ performance දෙන ෆෝන් එකක්. ගේමින් කරන අයටත් හොඳ performance එකක් තියෙනවා මේ ෆෝන් එකේ. ඔය ටික තමයි ඉතින් මේ ෆෝන් එක ගැන අපිට විස්තර කරන්න පුළුවන්. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් like එකක් දාන්න. මම අද මෙතනින් මේ වීඩියෝ එක නවත්තනවා. අපි තව වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා අපිත් එක්ක රැඳී සිටින්න. subscribe කරලා නැත්නම් subscribe කරලා අපිත් එක්ක set වෙලා ඉන්න. ස්තුතියි.